මොකද්ද බූරෝ මේ කරපු වැඩේ තේරුම? ඉතින් සර් මම ප්‍රොෆෙෂනල් කැමරාමන් කෙනෙක්. කැමරාව චෙක් කරන්න ෆොටෝ එක දිහාගෙන. කැමරාව චෙක් කරන්න. ෆොටෝ 130ක් ගාව කැමරාව චෙක් කරන්න. මේ මොකද මේ මගුල් ගෙදර කබරයක් වගේ වමනේ දාගෙන බිම දිග වෙලා ඉන්න එක. මේව මගුල් ගාවල ගියාම ගහන ෆොටෝද? බලන්න. මේ මනමාලයා. මේ මනමාලයා උදාර වෙන්න ගහලා පොරුවෙන් බහිනකොට බිම දෙන්න යනවා මේ වමනේ පාරත් එක්කම. මම බිම දෙදා වෙලා තමයි මේ ෆොටෝ එක ගත්තේ. මම කලාත්මක ගත්තේ. මේකෙන් සුරාමේරේ කියලා ගහලා ෆොටෝ ඇසිබිෂන් එකකට තිබ්බනම් අනිවාර්යයෙන් මට සම්මානයක්. මේ ගණන් එක්සිබිෂන් එකට තියන්න. මට මේක කියපන් ඒක ඕනේ නැහැ. මනමාලයා බීඩ රැట్లా කියමු කමන්නේ. ඒකේ අමාරුවක් මේ මොකද? මොකද්ද මේ බලහන් මේ මගුල් ගියක් අස්සේ මල් පොකේ එකක් ඉනේ ගහගෙන මන්නයක් අතේ තියාගෙන කොණ්ඩේ අවුල් කරගෙන මහන්නල කර අසි වගේ ඉන්න මේ වල් බීටේ කවුද? මගුල් ගානේ ඔය ෆොටෝ ගහනද මිනිස්සේ? ඉතින් සර් මේ මනමාලිනේ මේ ඉන්නේ ඈ මේ මනමාලි නැතුව කොහොමද මගුලක් කරන්නේ? මේ වෙරි ඉන්දියන් කියලා ඉන්නේ මනමාලියට කොටන්න. මේ මනමාලිද? හරි අන්න කවුද එනවා? ඔබ බලයන් ඇතුළට. ඔබ හිටියොත් මෙතන බිස්නස් එක යමන් ඇතුළට. එන්න මිස්. ඔව්. මොකක්ද දැන් කරන්න ඕනේ? Excuse me. හරි කමන්නේ අපි ඕන කෙනෙකුට සමාව දෙනවා. දලසේ අයියගේ ස්ටුඩියෝ එකද? ඇවුනේ. දලසේ අයියගේ ස්ටුඩියෝ එකද? දලසේ අයියගේ? දලසේ අයියගේ ස්ටුඩියෝ මෙහෙ නෑ. මේ ඩියෝ ස්ටුඩියෝ එක මගේ. කවුද කියන්නේ දලසේ අයියගේ කියලා? කවුද රට කිව්වේ? එහෙනම් එදා වෙඩින් එක දවසේ ආයෙම කිව්වේ ඔයා දන්නේ නෑනේ දලසේ අයියා මගේ ෆොටෝස් 130ක්ම ගත්තා. එයා කිව්වා මගේ ඒක පුද්ගල ෆොටෝ ප්‍රදර්ශනයක් වෙනවා කියලා. හැබැයිද මොකක්ද බලන්න. දැන් ඔයාට එතකොට මේ ෆොටෝ 130කට පෙනී හිටපු යමදූති ඈ අනේ ස්වීට් අනේ මොකද ඔයා කොහොමද දැනගත්තේ මගේ නම යමදූතිකා කියලා? යමදූතිකාද නම? හරියටම හරිනේ. මේ දලබේ මෙහෙමනේ දලබේ අනිත් සර් මේ බලපන් දැකලා කොහොමද මේ ආව? ඈ මේකට හැටියපන්. උඹ 130 වාරයක් මේ කොකිස්සක්චියෝ දැක්කේ මේ කැමරාවේ ලෙන්ස් එක අරලා. දැන් බලන්න හැටියලා හරියට උරුද කියලා. අනේ මොකද? අපේ බාප්පා එනවනේ. බාප්පා මොකක්ද මේ කියන්නේ? අනේ මොනක හිමනද කවුද මොකක්ද මේ කියන්නේ? අර දම ෆොටෝ ගහපු මගුලේ මනමාලියෝ එන්නේ. දැන් මේ ෆොටෝ ටික දැක්කම ඌ අපිව හයිනේ. දැන් උඹ බේරගනින්. උඹම බේර. අයිසේ. ඔය ගන්න මගේ එදා මගුලේ ගත්ත ෆොටෝ ටික මෙහාට. සර් අපි ලස්සනට තියලා මගුල් ගෙදර මෙහෙම ජෙන්ටල් මගේ තියලා නෝනාව මෙහෙම ළඟ තියලා අපි ගහමු සර් ලස්සනට ෆොටෝ ටික. ඇඩ් කරලා ඩවුන්සර් මරු පහක්. එල්ල කිරි වගේ ෆොටෝ ටික ගහමු. 47 වසරක සේවාව සර් අපි ෆොටෝ ගහමු ලස්සනට. අපෝ ගහමු. මේ අයිත් ඇඩ් කරලා ඔය ඇඩ් කරලා ගහමු ඉර කන්දරේ. no problem. මෙන්න මෙහෙට ගනි මෙන්න මේ ෆොටෝ ටික මෙහාට. ඌවා මොකද කියන්නේ? නෑ සර් පොඩ කඩවගෙන ඉන්නවා. ඇයි සර් මේ මොකද? අර බලපන්. මොකක් සර් කරන්න හදන්නේ? අනේ ඒව කරන්නේ. මොකද්ද? අද නෑනේ සර් අපිට හරි නෑනේ ඒකයි. ඇයි සර් එහෙම කළේ? අපි ලස්සනට ඒකේ ෆොටෝ ටික අපි ගහලා දෙනවනේ. මේ හලෝ මගේ මගුල එදාගත්ත. එදාම ඉවරයි. බඩු ගනි. එහෙම එකක්ද මේ? ඔය යදිනුත් දැන් යුතුයකමක් වෙන්න බෑ තමසලට. පොඩ කොම ඉන්න. ඒ පාසල් මොකද්ද අපිට? නේන මොකද මේ 5000 තියාගන්නවා. මේක එදා සල්ලි වලට තියෙන සම්බන්ධයක් නෑ. මේක සන්තෝෂෙන් දෙන්න. ඉවන්දායි. මෙන්න කැමරාමල්ලා. මෙහෙර ගොල්ලා. මෙහෙර නැසෙ නම්බර් ගහනවා කන බැලෙන්න වැඩේට. මේ ගොල්ලා තමයි පොඩ්ඩක් ඉන්නවා. මේ ගොල්ලා තමයි. එදා මගේ මගුල් ගෙදර. එක කපල් ෆොටෝ එකක් ගන්න නැතුව ෆොටෝ ගත්ත මිනිහා. තේරුණාද? ආයේ ඒ වගේ මිනිස්සු ආයේ අපිට හම්බ වෙන්නේ නැහැ. මේ මනුස්සයා පරිස්සම් කරලා තියාගන්නවා. මෙන්න කැමරාමල්ලා. මෙන්න මේ 500 තියාගෙන ගොල්ලා. සන්තෝෂෙන් දෙන්න. ඔතකොල්ල එක ඉන්න